හසින් ටෙක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොහොමද post create කරගන්න කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු දැන් වීඩියෝ එකට. මුලින්ම උඩ තියෙන search bar එකේ post my art කියලා search කරනවා. ඊට පස්සේ එයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊට පස්සේ මේ මෙතන තියෙන open post my art it's free කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන ඔයාලට පේනවා ඇති හොඳ මැස්කියුලර් මේල් කෙනෙක් ඉන්නවා. ඒ මේල් හදලා තියෙන්නේ පෝස්ට් වලින්. ඉතින් ඔයාලට තව පෝස්ට් කැරක්ටර් එකක් තෝරන්න ඕන නම් මේ මෙතන තියෙන උඩ permit sense කියන එක ඔබන්න. මම අද තෝරගන්නේ තුවක්කුවත් තියන් ඉන්න මේල් කෙනෙක්ව. ඊට පස්සේ මෙහෙම මේක ඩවුන්ලෝඩ් වෙනවා. ටිකක් කරලා යනවා. ඉතින් ඩවුන්ලෝඩ් වෙන්න ඔයා මේක ඉවසන් ඉන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ දෙකම එක ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මේක මූව් කරන්න නම් යට තියෙන මූව් කියන තැනට ගිහිල්ලා රතු පාට ඊතලෙන් එහාට ඩ්‍රැග් කරන්න. කොළ පාට ඊතලෙන් වෙන්නේ උඩට ගන්න එක. රතු පාට ඊතලෙන් පැත්තට කරන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඇනිමේෂන් එක මට ක්ලික් කරලා කලර් කියන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕන කලර් එකක් දෙන්න පුළුවන්. මම රතු පාට වගේ පාටක් දෙන්නේ. මොකද ඒ පාට ටිකක් ලස්සන නිසා. දැක්කනේ එයාගේ ඇඟේ පාට වෙනස් වුණා. මම තොප්පිය පාටට නිල් පාට වගේ පාටක් දෙනවා. ඒ දෙක කොහොමත් ගැලපෙන VIP පාටනේ. ඉතින් මම තව පාට වෙනස් කරනවා. මම මේ කහ පාට වගේ දෙනවා. දැක්කනේ මේකේ හැඩ මෙහාට කරද්දී මේ කැරක්ටර් එක ඔළුව ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඔයාට කැරක්ටර් එක ඕන නම් තොප්පියෙන් පන්න ගන්න පුළුවන්. දැක්කනේ කැරක්ටර් එක හයිඩ් කරා ඔය ලොක් එක වගේ තියෙන තැනින් ඔයාට හයිඩ් කරන්න පුළුවන්. කැරක්ටර් එක ඩිලීට් කරනවා නම් එහා පැත්තේ ඩිලීට් බටන් එක ක්ලික් කරන්න. කැරක්ටර් ඩුප්ලිකේට් ඕන නම් ඔය ඩුප්ලිකේට් අයිකන් එක තියෙන තැන ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මම hand poses කියන තැනින් එයාගේ අතේ තියන් ඉන්න ඇක්ෂන් එක වෙනස් කරනවා. දැක්කද දැන් තියන් ඉන්නේ අපි ෂේක් කියන වගේ එකකින්. ඔයාට අර කික් කරන් ඉන්න වගේ එකෙන් ඔයාගේ ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න පුළුවන්. ඉතින් ඔය ඔතන සීන් කියලා තියෙන එකෙන් ඔයාට සීන් එක නිර්මාණය කරගන්න පුළුවන්. උඩ තියෙන අර කැප්චර් ලකුණෙන් ඔයාට ස්ක්‍රීන් එක කැප්චර් එකක් කරගන්න පුළුවන්. ඔයාට මම ආයේ ප්‍රේමේට් සෙන්ස් වලට ගිහිල්ලා මම තව සීන් එකක් තෝරගන්නවා. අස්ට්‍රා පිට නැගලින් එක. දැක්කනේ ආයි අර ඔක්කොම ටික එක කොට උඩ වගේ ආවේ. ඔයාට අර උඩ තියෙන ක්‍රොප් එකෙන් ඔය කැරක්ටර් එක ක්‍රොප් කරගන්න පුළුවන්. මම අර කලින් විදිහට මූව් කෙනක ඔබලා කැරක්ටර් එක එහාට මූව් කරගන්නවා. මට පොඩ්ඩක් වැරදුනා වගේ.
මගේ PC එක පොඩ්ඩක් ලැග් වෙනවා. ඒකයි මේ ඔක්කොම අලු ටික. ඉතින් මගේ කැරක්ටර්ස් ඔක්කොම මගේ ඩීට් කරලා දානවා. දැන් තියෙන්නේ අර ෂූට් කරන ෆීමේල් එක විතරයි. මම ඒක ඩීට් කරගන්නවා. මේ උඩ කහ පාට ඇරෝස් වගේ තියෙන්නේ. ඒ තමයි ලයිට් එක. ඔයාලට ස්ක්‍රීන් එක ලොක් කරගන්න ඕන නම් කන්ට්‍රෝල් එකයි ප්ලස් ලකුණ ක්ලික් කරන්න. මම ප්‍රේමේට් සෙන්සර් එකට ගිහිල්ලා සෝඩ් එකක් තියන් කැරක්ටර් එකක් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසానයි. මම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට